අපි උදේට කන්න ගෙනාව කැම්ප් ටික බස් එකේ දාලා දැන්. අපි දැන් ඉන්නේ ගල්කිස්සේ. හතරවටින්ම ගාල්ලට අවෙක්ගෙන මට පුදුම සතුටක් තියෙනවා. මගේ මුළු පරම්පරාවටම කියලා ආවේ කැම්පස් එකේ ළමයි මේ. ඒ කට් කරේ ඒ කාලේ වගේ. ඉස්සරහට යනවා කට් කරේ දැන් චොප් කරන්නේ. පොඩි කරන්නේ. ඔයාගේ මුළු මූණම වෙනවා. මගේ ෆේරල්. අතහරට පොඩ්ඩක් අමාරුයි ගයිස්. මේ ඔය ඉතින් මගෙන් අහගන්න තමයි හදන්නේ කවුරුලත් කවන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්‍රෑන්ක් එකක් නෙමෙයි මම අර මේ කියන්නේ එහෙම හිතන්න එපා. මේ මරන්න ගාලු ජනතාවගේ මේ මොනවද මාර්ග සංඥා මේ ඕ මරන්න ඉස්සුට විතරයි වෙන්නේ මොඩියොන්ට වෙන්නේ නැහැ ඔය හරියට. මොකද මේ පැත්තේ මේ නිල නිලට මම ෆෝටෝ එකක් දාලා අහන්න මේක කහට කහේ දමට තමයි ගාල්ලත් ලස්සනයි ගාල්ලේ මිනිස්සුන්ගේ හදවතුත් ලස්සනයි ඔක්කොම ලස්සනයි ගාල්ලේ මිනිස්සුත් ලස්සනයි ඕ ගාල්ලේ මිනිස්සුත් ලස්සනයි පුතු පැටියාගේ සතුට අනේ ගොනෝ ගොනා අපි බාබකියු දාන්න යන්නේ. Hello, good morning friends. අද අපි ට්‍රිප් එකක් යනවා ගාල්ලට. 6:00 වෙදි කට්ටිය කොටුවට එකතු වෙනවා කියලා කිව්වා. Meanwhile දැන් වෙලාව 5:54යි. අපි දැන් තමයි බෝඩිමෙන් පිටත් වෙන්නේ. මට ලොකු හායි හායි. කො අපේ ගර්ල්ස් හායි කියන්නේ. හායි. හායි. අපේ සෙලිබ්‍රිටි ඉන්නවා. මෙතන අපේ රෙපි ඉන්නවා. මෙතන අපේ කුරුණෑගල ඔමැන්ඩි ඉන්නවා. මෑන්ටි අද ට්‍රැවල් වයිබ් එකට ඇඳලා තියෙනවා. අපි කියන්නේ රේට් කරන එක අර පිටරක් දාදී නේද? උදේ පාන්දරම අපි උදේට කන්න ගෙනාව කැම්ප් ටික බස් එකේ දාලා දැන්. පස්සේ දාලා මෙතු බබ්ස් අපි ට්‍රිප් එක පටන් ගන්න යන්නේ. මට මම ඔයගේ ප්‍රශ්නයක් අහන්න. යාළුවෝ ප්ලෑන් කරපු ට්‍රිප් එක පිට කලින් ගිහින් තියෙනවද? ගිහින් තියෙනවා අප්පෝ ඕන තරම් ගිහින් තියෙනවා. කවිෂ හායි කියන්නේ. චොක්ලට් ක්‍රීම් බනිස්. Munchie chocolate cream bunnies. මන්ටි නැද්ද? Munchie ද? වික්‍රම. අපි ප්‍රොමෝෂන් එකක් දෙමු. ප්‍රොමෝෂන් වීඩියෝ එකක්. ලොකුට රහණ ගන්න. ඉනිස්සට ලාභයි. ඒක රේට් කරන්න පුළුවන් 7.5 out of 10. අකිත් හායි කියන්නේ. දැන් තමයි ගොඩ උනේ. දැන් තමයි ගොඩ උනේ. සිතිජයමායි මේ පාමින් සිත් රටා ඇතින් සිහිනයේ ගිලෙනා දිනයක හමුවෙන පෙන්වෙන හිනික ජීවිතේ තවරා අපි දැන් ඉන්නේ ගල්කිස්සේ. ගල්කිස්සේ යන ගමන් ඉන්නේ. හරි හරි. ඔය ගාලට යන ගමන් ගාල්ල නෙමෙයි ගල්කිස්සේ. හරි හරි. ගල්කිස්සේ දැන් ඉන්නේ ගාලට යන ගමන් ඉන්නේ කිව්වේ. හරිද? පුදුම වෘතුකයක් කියන්නේ. ඇයි මේ ගාල්ල කියන්නේ? ගාල්ලේ තමයි යන්නේ ඉතින්. ඒ වුණාට ඊට කලින් ගල්කිස්සේ හම් වෙනවා ගල්කිස්සේ බහිනවා අපි. අර ගල්කිස්සේ පහ වුණා. පිස්සු දෙක. ගල්කිස්සේ පහ වුණා. ජොලි. එතකොට අපි දැන් කොහෙද? ටික්කඩුවෙන් බහැලා ඉන්නේ. ඔය අපේ ගමනාන්තය පැහැදිලි කරන්න. මේ එහා පැත්තේ බීච් එක. එහා පැත්තේ බීච් එක. යන්නේ තමයි අද රෑට බං අපි මුහුදු යනවා. හරිද? රෑටද මුහුදු යන්නේ? රෑට මුහුදු එන්නේ. පහවදා උදේට එනවා. පහුවදා උදේ ඔව්. මුහුදේ ඉන්නේ මුහුදේ. අපි දැන් මේ කොහාටද යන්නේ?
කික්ක බස් ස්ටේෂන්. කික්ක බස් ස්ටේෂන්. ඕ හැබැයි අද චතුනිට වඩා මේ ඔමන්දි ලස්සනයි නේ. ඔයාගේ පිළිගන්නවා. හැදෙනවා නැත්නම් මම තමයි ඔක්කොම ඉතින් කරේ ඇඳුම් තෝ. මේ බලන්න අර ඔමන්දි උනකුල් නානේ උරකුම් உனக்குள்ளானே உருகும் இரவில் உள்ளத்தை நான் சொல்லவா. දැන් ස්ලිපර්ස් දාගත්තා නම් හොඳයි නේද? හා ඒක තමයි මට පෙදුනා. චතුනි ස්ලිපර්ස් නෙමෙයිනේ දිසින්දගේ ෆ්ලිප් ෆ්ලොප්ස්. ෆ්ලිප් ෆ්ලොප්ස් දාගමු. මේ මිනිස්සුන්ට කිව්වා ෆ්ලිප් ෆ්ලොප්ස් දාගෙන ඉඳලා හැම යටියෙම සවත්තු මේ චතුනගේ ජුවලරීස් ඕක 25 lakhs වගේ වෙනව නේද ඔක? 25,000 නෙමේ guys ඒක 25 lakhs ඩොලර් අපිට ආපහු පොඩ්ඩක් දෙන්න ඕක ලිමිටඩ් එඩිෂන් නේද? කස්ටමයිස් කරපුවානේ. අපිට කස්ටමයිස් කරපුවා. කස්ටමයිස් කරපුවා මේ බලන්න guys දිලිස් එනවා අවුවට. Meanwhile, නෑ උඩ ඉන්න නෑ අයින්න බෑ වුන්ට කොරේ ඉඳගෙන කොරල් ගුරුබා වගේ නෑ නෑ ඌ ඉන්නවමද නෑ ඌ කකුලේ තම run. guys අපි නාන්න යන්නේ දැන් නෑවා දැන් ආයෙ නාන්න යනවා මේ vlog එකට වීඩියෝ එකක් ගන්න ඕනේ සෙට් එක මතන නානවා මොකක් සම්බන්ධයෙන්ද? මේ වගේ ආදල් ගන්න මේක සම්බන්ධයෙන් ඕක ඔයාට පාවිච්චි කරන්න බැරි හින්දා මට දෙන්න නේද යන්නේ දැන්? ඔයාට මොකද හිතෙන්නේ මේ ළමයි ටික ට්‍රිප් එක එකන් ආපෙක් ගැන? ඔයාලට සතුටුයිද කියන්නේ? මට සතුටුයි. මට ඇත්තටම සතුටුයි. එනං ඉතින් මට සතුටුයි. ඔයාට හදපත්ලෙම සතුටුයිද? අදුලෙන් ඔයාලා නිකන් මේ වගේ දැනගෙන මේවා දීලා ඔයාලා අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම ගැන මට සතුටුයි. සතුටුයි නේ? එන්න තරුෂි එන්න අදහස් දක්වන්න. මේ රෙපීගේ අදහස් දැනගන්න ඕල හැමෝම. එපීට මේක වැඩි. රෙපීගේ මං ඇත්තටම ඕකට කියන නම දන්නේ නැහැ. හැබැයි ඔය මාස්ක් එක දාපුවම ඔයාගේ මුළු මූණම වෙනවා. මගේ ෆේරල්. අතහරට පොඩ්ඩක් අමාරුයි guys. ඒලියන් කෙනෙක් වගේ. ඔව්. බට මේ අත්දැකීම ගන්න විදිහන්නේ. ඒක ලොකු වැඩිට. හරියට අපේලා බයි. බයි. පොඩ්ඩක් කරන් දෙන්න බැරිද? පුළුවන්. ඕ ටයර් එක ගන්න හරවෙන්කෝ. අහමු. මේ මෙතන ගාල් තියෙනවා. මම මේ ෆෝන් එකත් අරගෙන අවදානමක් ගත්තේ. අයියේ මේ ටයර් එක කීයද? ටයර් එක කීයද? 400. මොකද හිතෙන්නේ මම? සතුටුයි හැමෝම කළු වෙලා. කළු ඔයාලා ලස්සන සුදුවට වෙනවා බය වෙන්න එපා. කල් වෙලා නෑ ඔයා ලස්සන සුදුවට වෙනවා කොහොමද? එනයි එච්චර. එහෙනම් එච්චරයි. එනයි එච්චරයි මට ට්‍රිප් එකත් හොඳයි vlog එකත් හොඳයි. බලන්න අපේ ගර්ල්ස් කාමරේ ලස්සනට සුද්ධ කරනවා. හාලනේ. හරක් ටික හැම පටන් ගත්තේ කවුද? එහෙම පටන් ගත්තේ හැම කවුද? පටන් ගත්තේ කවුද? එහෙම පටන් ගත්තේ කවුද? අපි නම් නෙවෙයි. පටන් ගත්ත කෙනාගේ නමේ පරිණ කුරුමනේ කියන්න පුළුවන්. සීයපුර. කොහේ ගියත් ආනවා. නේ ඔමන්දි? බලන්න මෙයාලා හරිම හිත හොඳ ගුණ යහපත් දරුවෝ ටික. හිත හොඳ නෑ. Why? Why? What happened? I can't understand. අපි ආව බාබකියු එකට බඩු ගන්න. මේ මොකද්ද කියලා පැහැදිලි කරනවද? ගිනි මැලයටද ඔක? මේ පේපර් කට් එක මේක පේපර් කට් එක. අපි දැන් මොනවද ගන්න කියලා කියනවද? අපි ගන්න ඕනේ
හොට් සෝස් ගන්න හොට් සෝස්. හොට් සෝස් ගන්නවද? මේ අපි ගන්න ඕන මොනවද? බාබකියුස් එක. අපි ආවා ඉහෙනලා ගෙස්ට් හවුස් එකට. මේ ඉහෙනේ. අපි රූම් ටූර් එකක් යන්න රූම් ටූර් එකක් යන්න මේ අපේ ඉහෙනේ ඉන්න අපේ කැම්පස් එකේ යාළුවෝ ඔන්නලා දෙමු මේ ඉහෙනේ අපේ කැම්පස් එකේ යාළුවෝ මේ අපේ ගෝල් වල හොඳ යාළුවේ එතකොට මේ මෙතන තන ප්ලේස් එකේ නම මොකක්ද ඉහෙනේ සනිතු හෝම් ස්ටේ මේ ඔව් රූම් ටූර් එකක් යන්න තමයි හදන්නේ හෝම් ටූර් එක එන්ටුන ගාව කිචන් එක අපේ ඔමන්දි ඉන්නවා අපේ චතු බෆි මේ ගර්ල්ස් අයි රූම් එක. මේ ගර්ල්ස් රූම් එක රූම් ටූර් එකක් තියෙනවා අපි දැන් බොයිස් රූම් එකට යනවා ඒකට නම් ගන්න යන්න. අපේ යකිත් ඉන්නවා දිසි බබ්ස් ඉන්නවා චෙෆ් දිසි ඉන්නවා මේ අපේ ලස්සන චෙෆ් දිසි මම චෙෆ් මම අර ඇසිස්ටන්ට් චෙෆ් බං අර චෙෆ් නැතිලා එතන ඔයාලා නැති වෙලාවේ චෙෆ්ලා ගොඩක් හිටියා ඒක තමයි නෑ ඒ ට්‍රේනර්ස්ලා ට්‍රේනින් බං ඒ අපේ මාස්ටර් චෙෆ් කවුද නෝ හිටියා ඒ හින්දා එයා අලුත් අර ගෑන්ලා දෙන්නෙක් ට්‍රේන් කරනවා මේ වේටර්ස්ලා විදිහට තමයි ට්‍රේන් කරන්නේ ඒ දැනන් ඉන්නේ හදන්නේ වේටර්ස්ලා විදිහට ඒ දෙනා ට්‍රේන් කරා අපි ගියා බඩුව ගෑන අපි උදව් කරන්න ගියාට පස්සේ නූ කිව්වා මේ මෙතන පොඩ්ඩක් වැඩ වැඩි කරන්න නැතුව කරුණා කරලා මෙතන යන්න පුළුවන්. ඊට වඩා අර වේටර්ස්ලා දෙන්න නම් තාම ඉල්ලියෙන් උදව් කරනවා. මගේ බෑග් එක නැතිලා තියෙන්නේ මේ බෑග් එක නැතිලා තියෙන්නේ තාම ඒක හොයාගන්න බැරි වුණාද ඇයි නැති වුණේ වාට නැති උනේ කාලා ගන්න දෙන්නෙක් හොයා හරි 3 දෙනෙක් හරි ඔයාට හරි දා එක එක වැඩි වෙනවා මෙයාගේ ඕතේ දැන් අත් දීපම් බලනවා A few moments earlier. මොකද යෙහිනි වේල්කම් ඩ්‍රින්ක් එකට ස්තුතියි මම තාම මේක බිව්වේ නැහැ මම ඔයාලට ටෙස්ට් එකක් කරලා මම රිවිව් එකක් දෙන්න ආයි කවිෂේක අරන් දෙන්න ලොකු එක දෙන්න ලොකු එක දෙන්න බොහොම ස්තුතියි ටෙස්ට් එකක් කරන්න යන්නේ යෙහිනිගේ මේ ඩ්‍රින්ක් එක එයාත් ෂර්ට් නේ අදින්න ඉතින් ඔයා කැමති නයිස් එක එක වලට එක එක යෙහිනි ඩ්‍රින්ක් එක නයිස් පිස්සු වැඩ ටොප් දකුණේ කප්පඩු දකුණේ ටොප් බඩු Nice. බජව ගන්නනේ ඒක නෙවෙයි අපේ ගිටාර් වාදකයා ඉන්නවා සුපිරියර් ගිටාර් ප්ලේ කරනවා ටෙම්පෝ මට පොඩ්ඩක් ටෙම්පෝ පයින්නවා එච්චර චුට්ටයි හයින්නේ සාමාන්‍ය මිනිස්සුන්ට චුට්ටයි වයින්නේ මං අසාමාන්‍යනේ කොහොමද තුල මානවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ අකිතවක් නැතිද නැවතුනේ මතක කෙලසදෝ මියදුනේ හද දවුනා කඳුලේ බඹරනාදේ ඇසෙනමානේ රැඳෙනු මාගේ සුවඳ මාගේ බඹරනාදේ ඇසෙනමානේ රැඳෙනු මාගේ සුවඳ මාගේ මගෝ හරු නැන්දේ මොකද හැන්දෑයාමි බලා ගෙදරින් පැනගත්තේ අංගොනෙන්දගේ
අංග කුමාරී ගිය සුමානේ පැනලා ගිහිල්ලා වැඩක් නෑනේ දැන් පසුතැවිලා අංගෝ කලු නැන්දේ මොකද මේ පැත්තේ හැන්දෑයාමි බලා ගෙදරින් පැනගත්තේ අපිට දැන් මෙතන වැඩපිළිවෙල පැහැදිලි කරනවද පොඩ්ඩක් මේ චිෆ් නූ අපිට හදලා පෙන්නනවා මේ අලුත් ළමයින්ට යා කොහොමද බාබකියු එකක් දාන්න කියලා අර ළමයට එහෙම දන්නේ නැහැ එළමයා ඔල්රෙඩි දන්නවා හැමදේම මම හැමදේම දන්නවා දන්නවද විතරයි ප්‍රැක්ටිකල් නොලෙජ් ගන්න නැහැ චෙෆ් නෝ මෙතන චිකන් ඔයා දැන් සුද්ධ කරන්න දෙන්නේ මේ කුකුල දෙන්නේ ජීවිත ඕවා නෙමෙයි මේක දිහා බලන්න අපි බලන්න මේ කුකුලෙක් මරලා මේ ගහලා තියෙනවා අද රැට කිරි දෙනවා හැමෝටම අර මේ අර ගෙවල් වල අම්මලා නාලා ඉල්ල ඉස්සර පුටේ ඉන්න ආන්ගේ ආන්ගේ අර අම්මලා නිවාඩු දවස් උදේ ඉඳන් වැඩ කළා නාලා වෙලා චුට්ටක් ගෙදර ඉස්සරහින් ඉඳන් ඉන්නේ ආන් ඒ වගේ ඇඟීමක් දැනෙනවා ඔයෝ මේ අක්කල කියන්නේ මම නම් එහෙම නෑ මම මේ බ්ලොග් එකට උනක් කියනවා මම අපේ අම්මට හරිම හෙල්ප්ෆුල් අම්බෝ අර මේ බෝඩ් මේදී හොදපදුන් ටිකක් අපට මං බෝඩි මේ හොද ගන්න ඊට පස්සේ ගෙදරකින් ආයෙ හොදනවා තමන් හොද දෙක කරනවා තමන්ට විශ්වාසයක් එහෙම නැහැ මට අර හරියට වේදෙනවා මෙයා කරන්නේ ඇල්ම පිටින් නානවා හරිද බොරු සුදු ලුණු ටිකක් වුණත් මේ ගානට සුද්ධ කරගන්න තරම් දක්ෂතාවය තියෙන කෙල්ලෙක් වෙන්න ඕනේ. මම මේ වගේ නීට් එකකට වැඩ කරන්න ඕනේ. ටෙක්නික්ස් දැනගන්න ඕන DM කරන්න. මොන කොහෙද DM කරන්න ඕනේ? WhatsApp ඕන එකක් මන් දන්නේ. Instagram එපා මං Instagram වැඩිය නෑ. FB ඇක්ටිව් නේද? නෑ ඒත් නෑ. එහෙනම් WhatsApp නම්බර එක මම මේ කොහෙන් හරි දාන්න. එපා. මගේ නම නම් නම්බර එක කවුරුත් ඉල්ලලා ගන්නෑ. මෙයාගේ නම්බර එක ඕන නම් මම මේ පහලින් දාන්න. A few moments later. ඔව් අපේ chef චතුනි හායි කියන අපේ මේ කට්ටියට අපි සුදු ලුණු කපන හැටි ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයාලට හරියාකාරව සුදු ලුණු කපා ගන්න. හරියාකාරව සුදු ලුණු කපන්න ඕන. පොඩි කරන්නේ. දැන් අලුත් ක්‍රමයකට. දැන් පුෂ් විදියට අපි සුදු ලුණු කපනවා. අපි කිව්ස් විදියට සුදු ලුණු කපනවා. හරි. මේන ගත්ත සුදු ලුණු පික් එක පික් කරා. Oh no. Slices වලට කපා ගන්නවා. පොඩ කෑ ගහන්න නැතුව ඉන්නවද අගේ? අර පප කෑල්ලක් තියෙනවා. හරිද ඊට පස්සේ අපි මේ පැත්ත හරවලා චූටියට කපාගෙන ඔයා කමෙන්ට් සෙක්ෂන් එකේ ශාබා බලන්න කොච්චර ලස්සනද කොච්චර ඊසිද කියලා බලන්න. ඒ කලින් එක අලුත් ටික මේ මේකින් තෝරන්න අපි වෙන්නේ ඔයා සාරුසි කවුරුරි කියන්නේ මම ටික කොච්චර ලස්සනද කොච්චර ඊසිද බලන්න නේද? Oh my god! Wow! කොහොමද චෙෆ් නුවන්තගේ කරපිංච කැපිද? ඔයාට ලීව්ස් කට් කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා වගේ නේ? ලීව්ස් කට් කරන්නේ නෑ. ලීව්ස් කට් කරලා චොප් කරන්නේ. චොප් කරන්නේ. පුදුම චොප් කිරිල්ලක් මේක. හැමදේම චොප් කරන්නේ. කට් කියන්නේ වචනයක් විතරයි. ඒ කට් කරේ ඒ කාලේ මම. ඉස්සරහට යනවා කට් කරේ දැන් චොප් කරන්නේ. අපේ ගෝල් පීප්ස් ඉන්නවා. අපි දැන් මේ කොටුවට යන ගමන් නේද දිසිඳු ඉන්නේ.
අපි මේ කොටුවට යන ගමන්නේ ඉතින් ඔව් කොටුවට යනකම් අපිට ගාලු ජනතාව අපේ ගෝල් පීප්ස් ඉන්නවා හායි කියන්නේ රියුනයිටඩ් රීයුනයිටඩ් අපි රෝස් පාට ඇඳලා ඉන්නේ මම ගෙදර නම් බස් එකේ ඔයා මෙහෙම කරන්නේ මේ මෙහෙම කැමරාව අල්ලන්න ඕනේ හරියට මේ අපි මෙච්චර රත්නපුරේ ඉඳන් හම්බන්තොටේ ඉඳන් තව කුරුණෑගල ඉඳන් කොළඹ ඉඳන් ඇවිල්ලා මේ ගාල්ල ඉන්න ගෙදර යන ඉතින් ගැන ඔයාලට මොකද්ද කියන්නේ තියෙන්නේ මොකද ප්‍රශ්නෙට ඇවිලේ නෑ ලංකාවේ හතර වටේම මේ ගාල්ලට ළමයි ඇවිල්ලා ඉන්න ඔයාලගේ දිස්ත්‍රික්කෙ බලන්න ඔයා මේ ගාල්ල ඉන්න කෙනා ගෙදර යන්න හදනවා මොකද්ද ඔයාලට ඒ ගැන කියන්න තියෙන්නේ මාම ඉන්ඩිපෙන්ඩන්ට් වුමන් නෙමෙයි මම මාම යැපෙනවා මම නම් ඉන්ඩිපෙන්ඩන්ට් නිකන් නෙමෙයි ස්ට්‍රෝං ඉන්ඩිපෙන්ඩන්ට් හිතන් ඉන්නවා හැබැයි ගෙදරින් තමයි සල්ලි ගන්න. අර ලහන් කෙල්ලෙක් එක්ක යනවර කො එක්ක ලහන් කෙල්ලෙක් එක්ක ඔයාලට මේ මොකද්ද මේ ඇති වෙන හැඟීම මට පුදුම සතුටක් තියෙනවා අපි ලංකාවේ හතර වටින්ම දැන් ඔය හතර වටින්ම ගාල්ලට අවෙගෙන මට පුදුම සතුටක් තියෙනවා ආඩම්බරයක් තියෙනවද මම ඒ කියන්නේ මගේ මුළු පරම්පරාවටම කියලා ආවේ කැම්පස් එකේ ළමයි මේ ඉතින් පරම්පරාවත් එක්කන් එන්න බැයි ඔයා ඔය පරම්පරාවට මේ දවස්වල පොඩ්ඩක් ලෙඩ ලෙඩද ඔව් ඔයාලට මම කැමති නැහැ එහෙම අපි දැක්කම ලෙඩ වැඩි වෙයිද ඔව් ඕ මෙයා නංගේ පණ ඇදලා හිටිය අපි හිතුවේම මැරෙයි කියලා මැරුණත් අපි ට්‍රිප් එක යනවා කියලා අපි හිතුවා කෑවම පනවා ඔමැන්ඩි චුට්ට මේ පැත්ත බලන්න සන් කිස්ට් වලට අපි ඔයාලගේ ස්කින්ස් ලස්සන පේනවා මැඩියා වගේ මට සීන් එකක් එනවා. යන්නකෝ ඔමැන්ඩි දැන් කට්ටිය හිතනවා ඉතින් ඔමැන්ඩි ගන්න මොකද කියලා මෙයාගේ රියල් නම ඔමන්දි අපි ඕමන්දිද නෑ ඔමන්දි කුරුණෑගල මගේ එක ගමේ එක නගරේ යාළුවෙක් මේ අපි එක ගමේ වුණාට ගොඩක් දුරයි ඊට අමතරව මොකද්ද එයා දැන් චුට්ටක් මේ චතුරගේ ඉන්ස්පිරේෂන් එකක් විදිහට එයා චුට්ටක් පොෂ් වෙලා ඉන්නේ දැන් ඒක නිසා අපි ඔමැන්ඩි කියලා තමයි අපි අර කතා කරන්නේ ඔමැන්ඩි වුණා ඔව්නේ ඇත්තනේ අර චතුනි බ්ලොග්ස් කරනවා බ්ලොග් එකට ගුණ ගත්තා බ්ලොගර් කෙනෙක් හමුනේ සුන්දර මොහොත චතුනි මේ ඔයාගේ බ්ලොග්ස් බලන්න මේ චතුනිගේ බ්ලොග්ස් බලන්න පුළුවන් ඔයාලා චතුනි ඔයාගේ account එක නම account එක නම චතුනි රාජපක්ෂ කියලා අපි account එක චතුනි රාජපක්ෂ කියලා අපි මෙයාගේ YouTube channel එක හදනවා ඔයාලට ඒකෙන් ඔයාගේ බ්ලොග්ස් බලන්න පුළුවන් නේ TikTok account එකේ නම TikTok account එකත් ඒකම තමයි ඉතින් චතුනි රාජපක්ෂද චතුනි රාජපක්ෂ මං මේ කොහෙන් හරි දාන්නම් මේ අපි අටගෙන ඉන්නේ මේ ටැග් කරන්න. Thank you. Thank you. ඔයා වගේ සෙලිබ්‍රිටි කෙනෙක් එක්ක මට හැමෝටම හම්බෙන්නේ නැහැ මේ තමයි කොටුව. කොටුවට තියෙන හින්දානේ කොටුව කියන්නේ. ඔයාලට ඕන කොටුවේ වටේ යාළුවොත් එක්ක අපේ ගෝල් පීප්ස් ඉන්නවා මෙතන ඔයාලා සතුටින් ඉන්නවද? අපිව දැකලා ඔයාලා සතුටු වුණාද? සෑදින්න සතුටු වෙන්නේ. අර ලංකාවේ හතර වටින්ම දැන් ඇවිල්ලා ඉන්නේ ඔයාලා බලන්න. දකුණට. නැද්ද? එතකොට ඔයාලා මොනවද බොන්නේ? අපි බොන්නේ මේ සීනි නැතුව කහට. සීනි නැතුව කහට. කිව්වා නම් ඉවරයිනේ කෙලින්ම. බෙලිමල් වතුර කියලා. සීනි නැතුව කහට කියන්නේ හකුරුත් එක්ක කහට. එහෙම. එතකොට හරිද? එතකොට හරිද? යා අපි යනවා. මං එනවා. අපි යනවා යෙහෙනිගේ ඉස්කෝලේ බලන්න මේ යෙහෙනිගේ මල්ලි ඉන්නවා අපිත් එක්ක. මල්ලි හායි කියන්නේ මල්ලි. මල්ලිගේ නම මොකද්ද මල්ලි? සනිතු. මේ තියෙන යෙහෙනිගේ ඉස්කෝලේ හරි ලස්සන ඉස්කෝලේ. ඇතුලේ චර්ච් එකක් තියෙනවද? අපිට බලන්න බෑද? ලස්සන චර්ච් එක හැබැයි ලස්සන ඉස්කෝලේ. මොකද්ද මේ ඉස්කෝලේ නම? සවුත්ලන්ඩ්ස් කොලේජ්.
මැරෙන්න කලින් ඒනි ඉස්කෝලේ කොහොම හරි බලාගත්තා. ගණන් ගත්තේ නැහැ. ඒ වුණාට මැරෙන්න කලින් අපේ ඉස්කෝලේ බලා ගන්න. එහෙමද? කියලා තමයි ඒක මොකද්ද? ඒක තමයි ගාල්ලි දින හොඳම ගර්ල්ස් ස්කූල්. මේක සවුත්ලන්ඩ්ස්. ඒක මොකද්ද? මේක හැබැයි වැදගත් ඉස්කෝලයක් වගේ නේ පොඩ්ඩක්. සංගමිත්ත. ඔව්. අර පොඩ්ඩක් නම් ඩීසන්ට්. ඔව් ඒ වුණාට ඒක ඩීසන්ට් ඉස්කෝලේ. ඒ වුණාට මේ අර සවුත්ලන්ඩ්ස් උයි සංගමිත අතර අර නිකන් අර පොෂ් ඒක චුට්ටක්. ඔව් පොෂ් නේ. ඒක සාමාන්‍ය පොළොවේ පය ගහලා යන මිනිස්සු. ඒතර මේ ඒනි පාවෙවි දින්නේ. පාවෙවි දින්නේ. ඒනි පාවෙනවද? ඒනි පාවෙනවා. ඒක තමයි අපි එහෙනිව ෂේප් එක තියාගන්නේ. මම මේ සවුත්ලන්ඩ්ස් අපිට යණ යන තැන සවුත්ලන්ඩ්ස් හම්බ වෙනවා. මේ මෙතනද? ඒ කතාව ඔයා දන්නේ නැද්ද? එතන නම් පොඩි ලිප් එකක් තියෙනවා. කතාව කිය මෙහෙමයි. හරිද? මේ මැරිච්ච දෙන්නෙක්වලු අඹලා තියෙන්නේ. කෝ? මේ මේ දෙන්නෙක් ඉන්නේ. අම්මට සිරි. රැට එනවලුද? ඔව් රැට එනවලු. මේ අපි යන්න ඇතුළට යන්න. මෙතන තව එකක් තියෙනවා. මේ මෙතන ඉන්නවා මැඩම් කෙනෙක්ගේ ඔෆිස් එකක් තියෙනවා. ආයි ඒ මැඩම් මැරිලා මැඩම් ඉන්නවා කියලා එක වහලා දාලා තියෙනවා. මැඩම් මැරිලා ඇතුළේ ඉන්නවා. මැඩම් කියන්නේ ඒක ඇතුලේ මැරිලා කියලා කියනවා. යන්න බලන්න ඉතින් ඔය කියනවා කවුරුත් ඔන්න කවුරුත් නොදත් කතා මෙයාලගේ ඉස්කෝලේ තියෙන. ආගේ කඩේ? ආමි කඩේ. ආමි කඩේ. මේ කඩේ හොරසට ප්ලේන් කට්ටිය ඕම් හවසට ප්ලේන් ටිකක් වීලා උළුඳු වැඩයක් ගන්න. වඩයක් කන්න මෙතෙන්ට තමයි කට්ටිය. මෙතෙන්ට තමයි කට්ටිය එන්නේ. මේ ජනනී ඉන්නවා මේ තවින්සා ඉන්නවා. එයයි හැමෝටම මේක කියනවා ඉන්නේ කියන්නේ ඔය මාර ලස්සනයි හරිද? මට කියන්නේ මට හිතාගන්න බැරි වුණා. ඔයත් වශයෙන් නේද? මට මෙච්චර ලස්සනයි හරිද? ඒක මාරු. මට අර පේනවා ඒක ඇතුලේම සතුටක්. හද පත්ලෙම්ම නේද? ආදරයක් නෙවෙයි නේද සතුටක් ඔයාලා මේ උදේ පාන්දර නැගිටලා ඉතින් දුරකතර ගෙවාගෙන මෙයාලා මෙහෙට ඇවිල්ලා ඒ ෆුට් සයිකල් එකේ යනවද? බලන්න මෙයාලා දුරකතර ගෙවාගෙන ගාලු කොටුව බලන්න ඇවිල්ලා. ඉතින් අපිට නම් කියන විතරම කියන වෙනවා මෙයාට අපි ඇතුලේ වැටුනේ මේ වගේ. අපි ඇතුලේ වැටුනේ මේ භූමියේ. එයා නම් මේ දෙක වසර ළමෙක් ඔය සදා සමයේ විදිනවා. ඔව් වින්දලා ආවේ දැන් මෙතන. විතරයි. මං කිව්වා අපේ ඒක මන්තිගේ ආදරේ වින්දලා. ඔමන්ති මේව ආදරෙන් බලා ගන්න. මෙතන මේ මාදරයක් මේ මෙතන මේ මාදරයක් මෙතන මේ මාදරයක් බලන්න ඉතින් මෙතන වෙන මාදරයක් කොහේ මන් තනියම මට හැමෝම ආදරේ තමයි ඉතින් ඔය මොකක් ගැනද ඔය කිව්වේ බිල්ලක් ගන්න එකක් ගැන මේ මොකද බිලි ගන්නවද ඇයි යන්නේ යන්නද ගෙදරින්ට වෙයි ඉතින් යන්න තු ඉන්න පුළුවන් ඔයාලා ගන්නවද මේ පොඩ
පොඩ්ඩක් ඉන්න මේ ජනනිගේ කතාවට වල අවධානය දෙන්නකෝ. ගුරුත්වාකර්ෂණ අටුව කොහොමද කියලා. ඔව්. අනේ ගොඩ. අනේ ගොනෝ. ගොනා. ලංකාවේ කොහෙද අඩු කියලා හරි මැදද? හරි මැදද? ගුරුත්වාකර්ෂණය අඩුම තැන ලංකාවේ. නෑ මේ ගුරුත්වාකර්ෂණ අඩුම දැනට උඩින් තමයි චම්පිකා ටික ඔක්කොම එම්බලා තියෙන්නේ. හරිද? දැන් ඔයගොල්ලෝ මේ හෙට උදින් යන්නේ එහෙ. ඔය ටික වැටිලා මොකක් හරි රූම් මස්සල? ඒ මටත් ඕක හිතනනේ. ආදර්ශිකලාගේ පොතේ තියෙන මේ මගට එලිවේටර් එකක් හදනවා නම් අටුව වියතමකින් හදන්න පුළුවන්. එතන ඉඳන් කියලා. කොතන ඉඳන්ද? රූම් මස්සල ඉඳන්. ජංගල් බීච්ද? එච්චර කතා කරන්නේ. අසල්සිට ඔබට ස්තුතියි. ගාල්ලත් ලස්සනයි, ගාල්ලේ මිනිස්සුන්ගේ හදවතුත් ලස්සනයි, ඔක්කොම ලස්සනයි. ගාල්ලේ මිනිස්සුත් ලස්සනයි. ඔව් ගාල්ලේ මිනිස්සුත් ලස්සනයි. මේ බලාගෙන අනේ මට හදවත් ඔක්කොම පේනවා. මට හදවත් අර පසාරු කරගෙන යන්නේ කියලා. ඊට වඩා පොඩි සමන්තුවක් එක්කත් අර මේ තරුසි අලුතෙන් කොටුවෙන් ගත්ත සපත්තු දෙක. කියුට් කියලා ගාල් තියෙනවා ඒකේ. තරුසි කියුට්, තරුසිගේ සපත්තු දෙකත් කියුට්. අපේ චතුනි මොකද්ද TikTok එකක් කරනවා. මැනිකක් ඉදිරියේ මැනිකක්. මැනිකක් ඉදිරියේ මැනිකක්. නිලට නිලේ මේ නිල නිල නිලට නිලේ Meanwhile. ඒක නම් කැප්චර් වුණා හැබැයි. ඔයාලට නම් පේන්නේ මෙයාලට පේන්නේ දන්නේ නැහැ පේන්නේ. අපි බොරු නෙමෙයි අපි තව තවත් හොල්මනකුත් පෙන්නලා තමයි ගාලට ඇවිල්ලා හොල්මනකුත් බැලුවා ඔයාලටත් පෙන්නවා. සයින් සරීට පොතු වෙන්නේ. මේ මරන්න ගාලු ජනතාවගේ මේ මොනවද මාර්ග සංඥා මේ ඕ මරන්න දිනේ නන්නඩේ වීඩියෝ ගාලු ජනතාව බලන්න විතරයි වෙන්නේ මොඩියොන්ට වෙන්නේ නැහැ ඔය හරියට. දිනේල් වල්පොල හිටියා නම් හොඳයි. දාන්නයි යන්නේ. අනේ ඉන්න මං කියන්න. අනේ ඉන්න. අපි බාබකියු දාන්න යන්නේ. Meanwhile. අපි බාබකියු දාන්න යන්නේ. මං කියන්නේ මේක අපි කියලා දෙනකොට නෙමෙයි මේ අල්ලගෙන ඉන්නේ මම ඔක ඉවරලා. හඳුනක් ඉන්නේ මේක මෙච්චර. ඒක සතුනිව බිම දාපු එක නේද? එපා එපා ඒක තියන්න ඕනේ. බිම දාපු ග්‍රිල් එක නේද? මේක පෑගුවා චතුනිව ඔය ග්‍රිල් එක. ඉස්සෙල්ලා චිකන් විතරයි කන්නේ. අපි සොසේජස් බලන්නේ. අපි සොසේජස් කපනවා බලන්නේ. මම වල සොසේජස් කපනවා කියලා ආරංචිය ආපු ගමන් මම මේ බලන්න ආවේ.
what is this? Butter. මේ බාන මම කරන වැඩේ හොඳේ. ඔහොම ඉන්නකෝ. මම වැඩක් කරන්නේ මේ. මට තේරෙනවා. කෙල වෙයිද දන්නේ. කතාවක් කරන්න යන්නේ අපි. ඔන්න බලන්න movement of truth. මේ ඒක මේ හරියට මාවේ නැහැ බට්. Oh my god! Wow! ඒක මේ සොසේජස් එකේ වැරද්දක් මගේ වැරද්දක් නෙවෙයි. ඔයා මොකද මේ කරන්නේ? ඔයා ලොකු සහයෝගයක් දෙනවා කියලා මට තේරෙනවා. ආතල්ලේ. ඕගොල්ලන්ට කන්න බාබකියු සෝස් එක. මයොනීස්. ටේස්ට් එකක් කරන්න මේ සෝස්. මෙයාගේ අතින් වැටුනේ. මොකක්ද කියන්නේ? චුට්ටක් සැරයි. දණ්ඩ සැර නැහැ. එන්නේ එහෙනි කතාවක් කරන්න නෑ මම වෙන්දර පැත්තට. ජා. වැඩේ කරලා එන්න එහෙනම්. බයි. ඔයත් එන්න කතාව අහන්න. ඔය පැත්තකින් දියා. A few inches later. පොඩ්ඩක් දෙන්න. හෙලෝ හෙලෝ තෙනුරි මේ මම මේ කලම්බු කැම්පස් එකේ මේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ මේ පොඩ්ඩක් ඉන්න මම ඔය කටහඬ අඳුරනවා. මොකක්ද අඳුරනවද? ඔව් මම අඳුරනවා. අපි කැම්පස් එකේ මල්ලි කෙනෙක්ද? කවුද? ඒ කියන්නේ ඔයා ගෙස් කරන්නේ කවුරු කියලාද? ඒ කියන්නේ මං හිතන්නේ ඔයා මාව දන්නේ. කටහඬ වගේ එන්නේ. නෑ ඔයා මං හිතන්නේ ඔයා මාව දන්නේ මම ඔයාව දන්නවා. ඒ කියන්නේ මම ඔයාව දැක්ක මේ. එහෙම දැනගන්න විදියක් නැහැ නේ මැනේජ්මන්ට් එකේ කවුරුත් එහෙම මාව දැනගන්න විදියක් නැහැ. ඒක තමයි නැහැ. මගේ යාළුවෙක් ඉන්නවා ෆිසිකල් එකේ. මම මේ කියන්නේ සෙකන්ඩ් සයිකල් ආවේ. මේ එයාත් එක්ක ඔයා ඉන්නව දැකලා තමයි මම මේ ඔයාට කෝල් කරන්නේ. මේ ඔයා අර කොණ්ඩේ දිග ලස්සන ගෑනු ළමයා නේද? ඉතින් නුරි කියලා මට එයාගෙන් තමයි නම්බර් එකක් තියලා ගත්තේ. මේ පොඩ්ඩක් ඉන්න මේ පසන් කියලා එකක් මම දන්නෙත් නෑ. ඔයා මාව දන්නේ නැතුව ඇති. මේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියන්නේ? මේ ඔය ඉතින් මගෙන් අහගන්න තමයි හදන්නේ කවුරුලත් කවන්නේ නැහැ. ඒ කියන්නේ මේ ප්‍රෑන්ක් එකක් නෙමෙයි. මම අර මේ කියන්නේ එහෙම හිතන්න එපා. අර මේ මම අර කියන්නේ මට කෙලින්ම මම ඔයාට මේ කෝල් කරේ අර මේ කියන්නේ මම කැමති නේ අර මැසේජ් දාලා අර වෙන කොල්ලෝ වගේ එහෙම මේව කරන්න. මේ උතන මල්ලි ඉන්නවා නම් පොඩ්ඩක් යන්න කියන්නේ මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ ඔයත් එක්ක. මට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ නැද්ද? ඔය දැන් මගේ ඔය යාළුවා කියන එක කිව්වේ නැද්ද මට කොල්ලෙක් ඉන්නවා කියලා? ඉන්නවද? අයියෝ. අනේ සෝරි එහෙනම්. අනේ ගොඩක් සෝරි. තමා වෙන්න. එහෙනම් මන් තියනවා බයි. තියන්න. හරි. සෝරි හරි. ඕකේ බයි. The next day. Good morning friends. I started the vlog again. ඔයා මොකද කරන්නේ? 50ද? ඇයි? අපි නම් ඊර නිදාගත්තේ නෑ. නිදාගත්තේ නෑ මෙයා තමයි හොඳටම නිදාගත්තේ. මම නම් නිදාගත්තේ නෑ පොඩ්ඩක්වත්. මෙයා ඇඳට ගෙලීමට ටක් ගාලා ඇඳට පැන්නා මුළු ඇඳේ ලේතයා ගැහුවා වගේ නිදාගත්තේ කෙලින්ම. ඌන රිවර්ස් මම විතරද ඇඳේ නිදාගත්තේ? ඔව් ආ විතර ඇඳේ නිදාගත්තා. කොට්ට දෙකම බදාගත්තා. මම බොහොම කොට්ටයක් ගත්තා. නෑ මම එකක නිදාන් හිටියේ. ඒයි ඉතින් එකක් අපි ගත්තා මොකෝ VIPද? ඔව් ඊට පස්සේ කොල්ල බිම නිදාගද්දි පව් කියලා ඇඳද්ද අම්මගේ දොඩ පුතාට කොට්ට දෙකකුත් මම ඉතින් ආපු ගමන් ඇඳට වැටුනේ ඉතින්. මෙතන මෙට්ට දාලා තිබ්බේ නෑ නේද එතකොට? ඒක බිම ඉන්න බෑ අපි මෙට් එකේ හිටියේ. උඹලා එනකම් මම බිම බෙදලා ඉන්නවා. මම බිම හිටියේ. ඔව්. දැන් පළට යන්න. රිව් එකක් දෙන්න අපිට මේ ප්ලේස් එක ගැන කටිය. ඇත්තටම ගෙදර වගේ දැවුනේ. ගෙදර වගේ දැවුණා. ගෙදර ගොඩාක් අම්මා කෙනෙක්ට වගේ සැලකුවා. ඔයාලා මොකද කියන්න තියෙන්නේ? ඔයාලා හරිම සතුටුයි මට. මම පළවෙනි පාර තමයි යාළුවෝ ප්ලෑන් කරපු ට්‍රිප් එකක් ආවේ.
බලෙන් එක්ක බලෙන් එක්ක. බලෙන් එක්ක බලෙන් නෙවෙයි කැමැත්තෙන් ආව ඉතින්. බලෙන් වගේ එතන් මේ තනිකරම දිසිඳුක ට්‍රිප් එක මේක. මම තමයි අයිඩියා එක දැම්මේ. අයිඩියා එක තාම ට්‍රිප් එක ඉවර නැහැ. යෙහෙනිගේ අම්මගෙන් අපි රිවීව්ස් අහමු. අපි ගැන රිවීව්ස්. අපි ගැන රිවීව් එකක් ගමු. කම්ප්ලිමන්ට්ස් දෙන්න. ඉතාලම හොඳ දරුවෝ ටිකක් ආවේ. ඒගොල්ලෝ ගොඩක් විනෝද වුණා. ඉතින් මටත් සතුටුයි යාලා විනෝද වීම ගැන. ඒ වගේම විනෝද වෙනවා වගේම පරිස්සමෙන් හොඳට ඉගෙනගෙන ඔයගොල්ලෝගේ ඉලක්ක කරා යන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මගේ තැන ගැන කිව්වොත් මේක සනිතු හෝම් ස්ටේ ඇන්ඩ් විලා ගාල්ලේ තියෙන්නේ. ඉතින් එන අයට උපරිම සේවයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා සාධාරණ මුදලකට. ඔයාට මොකද කියන්න තියෙන්නේ ඉතින්? බුදුම වදකාරය යාළුවෝ ටිකක් කවන්නේ ආසලා ඉර. අන්තිමට හිතේ තිබ්බ දේ කිව්වා යේ. අපිට සතුටුයි. අපි ඉන්නේ කොතනද? සනිතු හෝම් ස්ටේ. මේක තමයි ප්ලේස් එක අපේ යෙහෙනිගේ ප්ලේස් එක. ඕගොල්ලන්ට හොඳ සර්විස් එකක් හම්බ වෙනවා මෙතනින්. කියන්න අපිට උදේ ටික මේ vlog කරන්න අපිට මට උදේ එයා පොඩ්ඩක් මට උදේ නිින්ද ගියා. A few moments earlier. දුක තමයි. සසර බිය දැයිද පව් කරා මොකද වෙන්නේ පව්කාරයට ගාරේ මහල දෙන්නට පව්කාරයට ඔකේදී මාතරේ තව චුට්ට නිදාගෙන බලනවා උඹට අර අයිසුත් දාලා අර වීඩියෝ එක දාන්න ඒකත් දාපන් It was at this moment he knew. He fucked up. ගමන සුබයි ජය නියතයි. ඔකේ කරමු. අපි මේ එක යන්නේ බොරු කියලා. කොයිද මන් දන්නේ. මන් දන්නේ. ඇවිදින මේ ගමනේ කෙලවරක් නැහැ නේ. යාලා තමයි 12ට කඳු නගින්න ඇවිල්ලා හරියනවද නෑ නෑ හරිද අපි මම ප්ලෑන් කරලා තිබ්බේ ඇත්තටම කාලා 9 වෙද්දි පිටත් වෙන්න. කියන්නේ ඇත්තටම මම මේක ප්ලෑන් කරේ උදේ 9ට පිටත් වෙන්න. කොහෙද ඉතින් අපිට ඉන්න රෙපෙක් ඉන්නවා. කතා කරලා වැඩක් නෑ. උට නිකන් අපි කොච්චර නැගී සිටවන්න දුවත් උට අර වැටෙනවා. එච්චර කම්මැලි රෙපෙක් ඉන්නේ අපිට. තව ඉන්න අපේ සෙලිබ්‍රිටි කෙනෙක් එයත් ගන්න දෙයක් නැහැ. කොහොම අපේ සෙලිබ්‍රිටි? මේ ඉන්නේ අපේ සෙකන්ඩ් සෙලිබ්‍රිටි. මමද? newly appointed. මේ ඉන්නේ කම්මැලිම සෙලිබ්‍රිටි. යකෝ කම්මැලි කොට තමයි සල්ලි දෙන්නේ. එයා තමයි අර සෙලිබ්‍රිටි කියලා පොඩ්ඩක් කරේ. මොකද සද්ද? කොහොමද බිම්මලගේ කටේ සද්දේ? හායි කියන. කකුල් මං ඉදන්නේ මම අතක විතර ආ යෝයක් කොහෙන්ද ආවේ? අපි කඳුනගින්න යන්නේ නෑ බීච් යන්න යන්නේ. අපි බීච් යන්න යන්නේ. මට කැම්පස් එකේ ඉන්න බැරි අපි තමයි ලංකාවේ පොඩිම කැම්පස් එකේ ළමයි. අපි තමයි පොඩිම කැම්පස් එකේ ළමයි. අංකෙන් එක ප්‍රමාණයෙන් පොඩි එතකොට අංකෙත් පොඩි නේද? නෑ. පොඩි අංකයක් නේ. අපේ කැම්පස් එක. අපේ කැම්පස් එක මොකද්ද? කියන්නේ එක. මේක හොඳ මේක. හොඳ මේක ඉතරයි කියන්නේ. ලංකාවේ තියෙන හොඳම කැම්පස් එක. ලංකාවේ තියෙන හොඳම කැම්පස් එක නේද? හොඳම අංක එක. කවුද යෙහෙනි? අපි දැන් මේ ආපදුරම අප නගින්නත් ඕනේ. නෑ මම හෙලිකොප්ටරයක් දාලා තියෙනවා එතන බලන්න. ඔයාගේ හෙලිකොප්ටර් එක තියෙනවද එතන? ප්‍රයිවට් හෙලිකොප්ටරයක් ගෙනල්ලා තිබ්බා. හයිට් එකක් ඕන හින්දා කියලා තමයි මම එක්කන් ආවේ. දැන් එකයි යනවා හෙලිකොප්ටර් එකේනේ. ආපහු යන්නේ හෙලිකොප්ටර් එකකින්. මෙතනින් යන්නත් කෙලින්ම යන්න පුළුවන් උඩට. එලිලා යමු මේ වැලෙන් වැල. කෙලින්ම ගිය හැකි උඩට. උඩට නම් යන්නේ ඔය පහලටමයි. උඹත් එහෙම තමයි වෙනසක් නැහැ.
මම හිතුවා මොකද? ඕගන පොකන බලන්න ආවා අපි. ඕගන පොකුණ බලන්න යාවේ. ඕගන පොකන බලන්න ආව සතුටුද? ආයෙ ගියා. මේ දිසිඳු ආපු විදියට බෑග් එක ගලවලා මේක ටක් ගාලා දුක් පැන පැන යයි කියලා. මීට වඩා යන්නේ මොකද? මොකද කියන්නේ? අපි එකම බීච් එකේ පොඩ්ඩක් ස්ට්‍රෙස් රිලීස් වෙන්න නේද? ශිෂ්‍යත්වයේ හොඳට පාස් වුණා. තරුචිගේ සිහින මාලිගාව. මේ මඟුලක් කරන්නේ. ඒක තව ටිකක් ගේට මේට කරත් යුද්ධ ටැංකියකුත් කරද. හදන්නේ. තරුචිගේ සිහින මාලිගාව. ඔයත් හදන්න ඔයගේ සිහින. අයියෝ. ඒකට තමයි කියන්නේ. ඒ ගෙදරට මේ ඒ ගෙදරටත් මේ වගේ කාමරයක් නම් හදන්න එපා. දෙක වසරේ ළමයෙකුට ඔන්චිල්ලාවක් හම්බෙලා. අනිත් පොඩි එකා එනවා. දැන් මේ තරුෂි ෆෝම් වෙනවා. දැන් තරුෂි ඩැඩි තාත්ති මටත් ඒ වගේ ඔන්චිල්ලාවක් ඕනේ. තාත්ති මටත් ඒ වගේ ඔන්චිල්ලාවක් ඕනේ. A few moments later. අපි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දෙමුනේ. 3 2 1 හැමදේම පොඩ්ඩක් ඇදෙට තමයි යන්නේ. ඔයා විතර පොඩ්ඩක් ගොඩක්ම මේ අවකත් වෙලා දෙන්නේ. ඇදෙට තමයි යන්නේ. 1 2 3යි. මෙයා තමයි ඩබ් කරන්නේ මෙතනට. ගොඩ කාලයකට පස්සේ ඔන්චිල්ලාවක් වෙනවා. මෙතනින් පටන් ගමු. මෙයාකට මොකද්ද කියන්න තියෙන්නේ? ඔයාලට මෙයාගේ මේ channels වලින් channels වලින් account වලින් බලාගන්න පුළුවන් මෙයාගේ TikTok කරා මේවා ඔක්කොම. මෙයා අපිට පොඩ්ඩක් දැන්නත් මේ ඉන්නේ dedicated cameraman. මෙයා තමා කෙලවගත්ත හොඳටම කෙලවගත්ත එක්කෙනා මෙතන. විහිළුවට යාළු වෙන්න කියලා පොඩ්ඩක් එන්න අපේ ගෙදර කියලා. මැසේජ් එකක් දැම්මේ නිකන් ආතල්ලකට. කෙලවගත්ත අම්බානකට. මේ ඉන්නේ මේ ජීවිතේ හැම දෙයක්ම සෑහෙන මහ පරිමාණයෙන් අපගමනය වෙච්ච පුද්ගලෙක්. හැමදේම එහෙමයි. මේ ඉන්නේ අපේ කවුද? මහා වදකරු. මහා බ්ලොග් කරු. මේ හරි ලස්සනයි නේද මේ ෆොටෝ? මේ කවුද? මම තමා ට්‍රිප් ඕගනයිසර්. එතන ඉන්නේ කවුද? මේ ඉන්නේ කුම්ටු. එයාට කුම්ටු කියන හේතුවක් කියන්නේ ඉතින්. නෑ ඒ හේතුව ඕනේ නෑ YouTube. අපේ YouTube family එක හදලා ගන්න ඕනේ නෑ නේද? තව කවුරු කියන්නේ? ඔයාලා කියන්නේ අපි දැනගන්න. අතන අපේ මේ ඔයාල පේනවත් දන්නේ නෑ. අර තැඹිලි පාට වගේ ඇඳගෙන ඉන්නේ නෙතුම්. නෙතු බබ්ස්. කවිතෝ නම් පේන්නේ නෑ. එදෙන වගකීම් සහගත පුරවැසියෝ දෙන්නේ. ඉතින් එච්චරයි මට කියන්න තියෙන්නේ මම මේ ෆොටෝ හට් කරනවා නේද? ඈ? මං ඇත්තට අහන්නේ. මොකද්ද? මේක බලන එකෙන් මං අහන්නේ. ඔයාලා කැමතිද මේ මිනිත් මූණ පෙන්නගෙන ඉන්න කෑලි වලට කැමති නෑනේ? ඔයාලා කැමති නැත්නම් කමෙන්ට් කරන්න. ඔයාලා කමෙන්ට් කරන්න කාගේ මූණද වැඩියෙන්ම පෙන්වන්න. එහෙම කිව්වොත් එහෙම අපි ඔයාගේ මූණද මෙයාගේ මූණද නිකන් මේ සරලව මේ මූණ පෙන්නුවාම මෙහෙම යනවා views. කොහමද? මිනිත්ගේ මූණ පෙන්නුවාම මෙහෙම. ඒක අර එහෙමද බින් කුණ්ඩෝ පොඩි බින් කුණ්ඩෝ. චූටි කාලේ. අත්තුරේ පොළවරදී ගැඩවිල්ල එන්නේ. ඔකයාගේ. දැන් අපේ නම් අර කිඹුල එහෙම එන්නේ. හාරන්නද? නයි පැටවුනේ ගඟ මිදුලට ආපුවාමද? සඳ විදුලට ආවා. මේ හින්නවලක් මේ ඕවා YouTube දැම්මොත් නම් මගේ රෙපා මේවත් ඉවරයි හොඳේ මූණ රෙපා කියලා ආයි. ගඟ මේ එන්නේ මගේ බර්ත්ඩේ එකනේ ඒකින්ද මේක කපමු. අපේ අයියාගේ සැප්තැම්බර් ඒක පුත් තායි කෙනෙක් නෑ හොඳේ. ඔය ඒක තමයි කමන්නේ මේක කපමු.
හරි එකක් ඉවරයි. සැප්තැම්බර් බර්ත්ඩේ එක මොකක්ද හේතුවක් තියෙන්න ඕනේ. 10ක් ගණන් කරලා බලන්න පස්සේ. හරිද? ඇයි ගොඩක් අය සැප්තැම්බර් ඉපදෙන්නේ? ඇයි? හිතලා බලන්න. ඉපදෙන්නේ මේ මාසේ. ඉතරයි මට කියන්න. හිතලා බලන්න. හැරි පොටර්ස්ලා වගේ හොඳ ඉපදින්නේ ජූලි මාසේ. ඒකවත් කෙලින් මම නෙවෙයි නුවන්ත ගැහුවේ. මං ගැව්ව ගාන්ට තාත්ති මේ මං මගේ පිහිය සින්දුව කියන්න To you. Happy birthday to you. Happy birthday dear. Happy birthday to you. සීෆුඩ් කන්නයි යන්නේ. අපි සීෆුඩ් කන්න. සීෆුඩ් කන්නයි යන්නේ. බා එකක් කනවද මං ගන්න ටිකක් කාලෙක වඩ තව එකක් දෙන්න. මං එක සීෆුඩ් එකක් කෑවද? ඔයාට මහන්සිද ඔය හදලා? කවුද හැදුවේ? කාගේ රෙසිප් එකද? නෑ චතුජි මේ තරුසි. මම තමයි ඕඩර් එක. මේ ෆයිනල් ටචස්. හරි එකක් වැටෙන්නේ නෑ නේ. 10කට මං දාන්න ෆයිනල් ටචස්. ටිවිල් එකේ සම්පූර්ණයෙන්ම යන්නේ ඕන් එන්න අපි ෆයිනල්. හරි හරි ඉවරයි අපේ බවද වරිනොත් මෙතන බව නාට නෑ සංකාමක් නෑ අපට ආනොදී නියලි අහසේ නිමක් නෑ අපට අප සිවනදී සීතලේ උණුසුම ඇතියේ තරම් දරාගන්න අපගේම යහනක සිහින හෙරාවකි වරාමලින් මරට මරුලියන් තානාගන්න හිතවර පාබනාවන්නට කියලා දින්න ඕනේ දෙනුවන් මහදවී මගේ දෙනුවන් පුරාවිදේ බ්ලොග් එකට අපි දැනට සම දෙමු බයි බයි ටීඑස් අපි අවසාන කෑම වේල ගන්න යන්නේ සේෆ් ලයිට් අපි දැන් යන්නයි හදන්නේ මේ යන්නේ පොඩ්ඩක් ඉන්න ෆෝන් එක නෑ ඇතියන් තමුන් යනවානේ යන්තමුන් යනවා යවා ගත්තා මම අයනම් මේ වගේ කොංගඩක් කරන්නේ නැහැ නැද්ද දවස් දෙකක් සෙල්ලන්ද නේ ජීවිතේ ආපහු මෙතෙන් ගියත් දාන්න හටවරද්ද ගන්න ආයේ ගාල්ලේ ආපහු නෑ අපි මේකට ගාල්ල විකුණලා මේක ඇනුවල් ට්‍රිප් එකකට ජග මම අවුරුද්දේ මෙයාලා ගෙදර ගිහලා ඊළඟට බැච් එක මෙක්කන් එමුනේ ආදරි ආදරි කියන්න වීඩියෝ එකකට දාන්න ඇයි මම ඔබ සුසුමේම දැව මහාවංශේ මොන හරියද? මහාවංශේ නෙමෙයි දීපවංශේ දීපවංශේ කොයි හරියද හින්දා තියෙන්නේ? අන්තිම හරි මම මහාවංශේ හැමදාම කියවන්න නම් මොන පුරුදු දෙක කියවලා නිදා ගන්නවා මේ අර මරාගත්තේ අර අයියලා මල්ලිලා තාත්තලා පුතාලා මරාගත්තේ දැකලා මන්නම් මහාවංශය මේ කලකිරිලා නතර කරනවා. එහෙනම් හැමදාම අන්තිමට කියවන්නේ ඉන්නේ. ඕක මොන පිසෝට ලියපෙකද්ද මොන රජතුමා? ඒක කාශ්‍යප රජතුමා හතරට ලියපෙකද්ද? චතුබබ් පළවෙනි කාශ්‍යප හිරිගිරි කාශ්‍යප. චතුබබ් වෙනේම ලියපු එක. නතු ඒ කාලේ මන්දෝදරි. ඔයාලට මෙතෙන්ට ආව කිරිල්ල ජූස් බීලා යන්න පුළුවන්. අපි නම් බිව්වා රහයිනේ. මාර රසයි. වෙන රසයක් කියන්නේ නේ. කිරිල්ල ජූස් එකේ රස කොහමද? කිරිල්ල ජූස් මම බිව්වනේ. අයියෝ. අපිට වීඩියෝ කරන්න බැරි වුණා ඇත්තටම කියන. ඒක වීඩියෝ කරන්න බැරි වුණා නේ. ආදී අපි අර කූල්ලොන්ගේ පෙටි එකතු කරන කැලේ දැක්කා. වීඩියෝ කරගන්න බැරි වුණා නේ ජූස් හදන්න. ඒ අතනින් බස් වල දෙකක් තියෙනවා.
මෙයාට නම් මහන්සි. ඔනේ මේ බලන්න. එන්න පුතේ. පුතේ ඔය උදේට කාලා දින්නේ. හදන්න බැරි නම් ළමයි උදේට උගන්නන්න බැරි නම් ළමයිව හදන්න එපා. ඉතින් අපිට මේ පෙන්නලා කන්න බොන්න. මෙයා පෙන්නලා අපිට වැඩි ජනතාවට කියන්න තියෙන්නේ ඔයාලා ළමයි අනාථ කරන්න. ඔව්. හදන්න වඩන්න බැරි නම් ළමයි හදන්න එපා. එච්චර තමයි අපිට කියන්න තියෙන්නේ. ඒකල ළමයිට ළමයි මෙහෙම අනාථ කරලා යන්න බලන්න මුළු සන්තකේරම තියෙන මේ බෑග් එකයි මේ ඇඳුම් කැලි ටිකයි විතරයි. එන්න පුතේ. අපි කන්න දෙන්න. සී ෆුඩ් ගන්න ගිහලා බලාගන්න. මේ මාමලා වට හොඳට සලකනවා නේද පුතේ? මේ නැන්දිලා ඔයාලට කරදරයක් කරන්නේ නැහැ නේද? ගෙදර වැඩ ගන්න ඒවා නැහැ නේද? නැන්දිලා කරදර කරොත් කියන්න ඕනේ. එල්ලන දෙයක් කරන් දෙන්න. ඔන්න chance එක පුතේ. ඉල්ලන දෙයක් කරන් දෙනවලු. මේ නැන්දියට මොනවද අරන් දෙනවා කිව්වේ? නේද බ්‍රූම් ගාලා කරගෙනයක් කරන් ඉන්නේ. මේ කීයද? මොකද්ද හොඳ? අර ගමනේ අර කරගෙන ආයි. පුතු සතුටින්ද? බුදු සතුටින්. පුතු සතුටින්. නැන්දි සතුටින්ද? නැන්දි දුකි. නැන්දිගේ පර්ස් එකට මේ පුතා වියදම් වැඩි නේ. පුතාව හලමුද ගත්ත තැන. අතනදී ලොකු දුරන්නේ අල්ලෙන්නත් බැරි කමන්නේ. පුතාගේ සතුට පෙන්නන්න අපිට. තාගේ සතුට. එන්න බ්ලැක් කලර් කියන. අර මේ පුතු පැටියාගේ සතුට. පුතු පැටියාගේ සතුට. ආච්චි මේක ඕනේ. අර පොඩි එකේ ඉතින්. කණ්ඩායම් යන්නේ. මොනවද රිව්යු එක නම් ලස්සනයි. හතරෙන් දෙන්නේ. පොඩක් සතුටින් ඉන්න අපේ වීව් එක බලන්න දැක්කම සතුට වැහෙනවා. ප්‍රසවත් කෑම වේලක් නේද මන්නේ? ඔව් හරිම රසපාරයි. හරි. විදියට දාන්න. නෝන්ඩි පිටරේ අද දෙන්නේ. මේ ඔය රසවත් කෑම වේලක් නේ. රසවත් ආහාර වේලක්. නෝන්ඩි පිටරේ අද. හයි තරුෂි. කණ්ඩ යන්නේ. ඒක මට. රසවත් කෑම වේලක් නේද? අපේ ට්‍රිප් එක දැන් ඉවරයි දැන්. ඔයාලා යන්නද හදන්නේ? ඔයාලා කැපෙන්නද හදන්නේ? චතුනි බායි කියන අපේ vlog එකට සමු දෙන්න. අපේ vlog එකට සමු දෙන්න දිසිනු. සතුටින් ගත කරා නේද ඔයා මේක? ඊළඟ ට්‍රිප් එකෙන් ඉන්න ඊළඟ ඉවෙන්ට් එකෙන් අපි හමු. ඊළඟ ඉවෙන්ට් එකෙන් හමු වෙමු. ඉවන්ත vlog එකට බායි කියන්න. ගුණ බුස බයි කාටද බයි කියන්නේ? ඔක්කොම බායි කියන්නේ. ඊළඟ ඉවෙන්ට් එකෙන් හම්බෙමු කියන්නේ. පරිස්සමෙන් ඉන්න ඊළඟ ඉවෙන්ට් එකක් නැති වෙයි මොකද? කවිෂ vlog එකට සමු දෙමු අපි. ලොක් එක අපිට නෑ ප්‍රශ්නයක් නෑ පොඩ්ඩක් බජට් කියනවා ඒක විතරක් තියෙන ඊට පස්සේ මම කතා කරන්නම්. හරි. vlog එකට සමු දෙන්න අපේ ගාල්ලේ යාළුවා. ගාල්ලේ හදවත. දකුණේ හදවත. vlog එකට සමු දෙන්න ඉතින් ගිහින් නිදා ගන්න ඕනේ. අපිටත් එහෙමයි. සඳුදා හම්බෙමු කැම්පස් එකේ. චතුනි vlog එකට සමු දෙන්න. බයි. ඊළඟ ඉවෙන්ට් එකෙන් හම්බෙමු. ඔය අයියෝට බයි. අපි ඊළඟ ඉවෙන්ට් එකෙන් හම්බෙනකන් එතකන් බයි.